උදෑසන මේ හිරු එළියත් එක්ක අපි ඉන්න වෙලාව විද්‍යාත්මකව ජාන විද්‍යාව හොයාගෙන තියෙනවා උදෑසන හිරු එළිය S2කට වැටුනහම ඒ ඇඟේ තියෙන සියලුම සිස්ටම් උද්දීපනය වෙනවා. මේක සමහර වෙලාවට අපිට මේ වටෙන් පිටින් අහන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒක වහලා තියෙන සාමාන්‍ය ජනතාව ලෙඩ වෙලා විනාශ වෙන එක දකින්න එක තමයි ලෝකේ ඉහළම අයට අවශ්‍යතාවය. මොකද ලෙඩ වුණාම බෙහෙත් ගන්නවානේ. ඒක පැහැදිලිවම උදෑසන හිරු එළිය. ඊට පස්සේ ඔයා සපත්තු සිරප්පු නැතුව ග්‍රවුන්ඩින් ඒ කියන්නේ පොළොව මත ඉන්න එක. පරිසරයත් එක්කම ඉන්න එක. දැන් දුර පළාත්වල හුඟක් මේ පාසල් එහෙම දරුවෝ එහෙම හිතනවා මේ අපි මේ ඉන්නේ කැලේක කියලා. නෑ කැලේ ඉන්න එක තමයි හොඳ. මොකද ෆින්ලන්තේ නවසීලන්තයේ දැන් පාසල් වල ක්ලාස් රූම්ස් කැලේ ඇතුළට අරගෙන ගිහිල්ලා. කැලේ වගේ නිර්මාණය කරලා. ඉරාවුව දෙසට යොමු වෙලා කැරකෙන ක්ලාස් රූම් තියෙනවා. So අපි ගාව ඕටෝමැටිකලි ස්වභාවිකම තියෙනවා මේ පරිසරය. So ස්වභාවිකම පරිසරයේ තියෙන එක උලුප්පලා පෙන්නලා මේ අධ්‍යාපන පද්ධතියට අපේ මේ ඉහළ අයට තේරුම් කරලා දුන්නා නම් මේ අපි ඉන්නේ මාර විදිය සයන්ටිෆික් පරිසරයක කියලා තේරුම් ගන්නවා. අපි ඒකල හිතන්නේ මේ කිසි දෙයක් නැහැ කියලා. දියුණුව කියලා කියන්නේ බිල්ඩින් වත් මේ යාන වාහන අවශ්‍යද ඒවා අවශ්‍යයි. ඒවම නෙමෙයි වෙන පැත්තක් තියෙනවා. ඒතර ග්‍රවුන්ඩින් පොළොවට ඉන්න එක. ඉරු එළිය ඇල්කලයින් ආහාර ගන්න එක බොහොම පළතුරු ආහාර ඊට පස්සේ ජලය ටික බොන එක හරියට එක්සර්සයිස් ටික හරියට කරන එක මෙන්න මේ ටික හරියට ආවනම් මහා පුදුම විදිහට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ නිසා මේ හිරු එළිය දැක්ක ගමන් මට හිතුණා ඔබට පණිවිඩය දෙන්න කියලා ඒ විදිහට එන ලස්සන පරිසරයක් මේ පරිසරයම තමයි ඔයාගේ ජීවිතය ඒ නිසා පුළුවන් තරම් නගරේ කෙනා යන්න ඕනේ කැලෑව කෙනා නගරේ ටිකක් බලන්න යන්න ඕනේ වෙනස් වෙනවා ජීවිතය නිසා ඔබ පුළුවන් නම් මෙන්න මේ කුංචි දත්ත කිහිපය හිරු එළිය ග්‍රවුන්ඩින් පොළොව මත ඉන්න එක සරප්පු නැතුව ඊට පස්සේ කැම බීම ටික හරියට ගන්න එක ජලය ටික බොන එක එක්සර්සයිස් ටික කරන එක විනාඩි 10ක් 15ක් භාවනා කරන එක කරගෙන ගියොත් ඔයාලට මහා පුදුම ජීවිතයක් ගත කරන්න පුළුවන් බොහොම ස්තුතියි